බුද්ධං සරණං ගච්ඡාමි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් තෙවැනි සතියේදී ජයශ්‍රී මහා බෝධි මූලයටත් අනිමිසලෝචන පූජාව කළ ස්ථානයටත් අතර රුවන් සක්මනක් තනාගෙන පෙරදිග සිට අපරදිගට සක්මන් කරමින් ගත කළ සේක. මෙම ක්‍රියාව සිහිපත් කිරීම උදෙසා පසු කලක ඉදි කරන ලද සක්මන් මළුව මෙසේ දිස්වේ. මහ පොළවට ඉහළින් පිහිටි නෙළුම් මල් පිපි ස්වර්ණමය මාවතක බුදුරදුන් විසින් සක්මනෙහි නිරත වූ බැවින් මෙම සක්මන් මළුව මත ශෛලමය නෙළුම් මල් 19ක් දක්නට ලැබේ. ජයශ්‍රී මහා බෝධි මූලයේ සිට උතුරු දෙසින් කුඩා කුටියක් ස්වරූපයෙන් දිස්වන්නේ බුදුරදුන් බුද්ධත්වයෙන් සිව්වන සතියේදී තමන් වහන්සේ අවබෝධ කරගත් අභිධර්ම ප ဋ ාණය ආදී ගැඹුරු ධර්මය නුවණින් මෙනෙහි කරමින් ගත කළ ස්ථානයයි. මෙය රතනාගරය ලෙස හැඳින්වේ. සම්බුදු සිරුරින් ප්‍රථම වරට ෂඩ්වර්ණ රශ්මි මාලාව විහිදුනේද මෙම සතියේදීය. පස්වන සතියේදී බුදුරදුන් ජයශ්‍රී මහා බෝධි මූලයට තරමක් දුරින් පිහිටි අජපාල නුගරුක මුල වැඩ සිටිසේක. අජපල් නුගරුක සංකේතවත් කිරීම සඳහා බුද්ධගයා මහා විහාර දොරටුවේ පිහිටුවා ඇති ඵලකය මෙසේ දිස්වේ. ඒ සමගම මෙහි දකුම් කළු ලියවල් කැටයම් සහිත අශෝක ස්තම්භයක්ද දක්නට ලැබේ. බුදුරදුන්ගේ දැහැන බිදීම උදෙසා තණ්හා රති රගා නම් මාර දුවරු තිදෙනා පැමිණියේද මෙම ස්ථානයට. සම්බුද්ධත්වයෙන් 6 වන සතියේදී මුචලින්ද විල අසල නාගවනයේ සිටි නාගරාජයා විසින් තම දරණයෙන් බුදුරදුන් මහා වර්ෂාවෙන්ද සුළඟින්ද ආරක්ෂා කළ බවට බුදු සිරිතේ දැක්වේ. බුද්ධගයා විහාරයට වම්පසින් බෑතකදී පිහිටවන ලද මුචලින්ද විල මැදයේ බුදුරදුන් මුචලින්ද නාරජු විසින් මහා වර්ෂාවෙන් හා සුළඟින් ආරක්ෂා කරන අයුරු දැක්වෙන ප්‍රතිමාවයි මෙසේ දිස්වන්නේ. බුද්ධත්වයෙන් 7 වන සතියේදී බුදුරදුන් රාජායතන නම් කිරිපලු නුගරුක මුල වැඩ සිටිසේක. එය සිහිකිරීම උදෙසා බුද්ධගයා මහා විහාරයේ අසල පිහිටුවා ඇති සිහිවටනයයි මෙලෙසින් දර්ශනය වන්නේ. තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් බුදුසසුනේ ද්වේවාචික උපාසකයන් බවට පත්වීම. බුදුරදුන්ට විලඳ හා මීපිඩු පූජා කිරීම. බුදුරදුන් විසින් බුද්ධත්වයෙන් පසු ප්‍රථම දානය පිළිගැනීම ආදී කරුණු සිදුවේද මෙහිදීය. සත්‍ය සොයාගිය ගමනේදී තමන් වහන්සේට උදව් උපකාර කළ පස්වග තවුසන් උදෙසා තමන් වහන්සේ අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය පහදා දිය යුතු යයි සිතූ සම්මා සම්බුදුරදුන් පස්වග තවුසන් හමුවීම පිණිස බුද්ධගයාවේ සිට බරණැස ඉසිපතනයට වැඩිසේක. මෙසේ වඩින අවස්ථාවේ පස්වග තවුසන් සම්බුදුරදුන් හට ප්‍රථමයෙන් හමු වූ ස්ථානය සිහිකිරීම උදෙසා ඉදිකරන ලද සම්මුඛ චෛත්‍ය හෙවත් චෞකණ්ඩි ස්තූපය මෙලෙස දිස්වේ. පස්වග තවුසන් උදෙසා සම්මා සම්බුදුරදුන් විසින් මංගල ධර්මදේශනය වන දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කිරීම සිහිගැන්වීම උදෙසා බුරුම උවැසියන් විසින් ඉදිකරනු ලැබූ ප්‍රතිමා වහන්සේලා පෙළ මෙසේ දර්ශනය වේ. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමාගේ ශාසනික සේවාවෙත් එතුමා සතු වූ අප්‍රතිහත ධෛර්යයේත් මහඟු ඵලයක් ලෙස ඔබ මේ දකින නව මූලගන්ධ කුටි විහාරය දැක්විය හැක. සෑම දිනකම රාත්‍රී 7 කනිසමේ සිට මෙම විහාර මන්දිරයේදී දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සජ්ජායනය කරනු ලබයි.